සුබ දවසක්. හරිම චමත්කාර දර්ශනයක්. ඉතින් සුන්දර පරිසරයක්. මේ පරිසර පද්ධතිය පිහිටලා තියෙන්නේ පරේතොට ඉංගිරියට ඇවිල්ලා ඕගොල්ලන්ට එන්න පුළුවන්. සාමාන්‍ය ට්‍රීවිල් එක ගෙනවා රුපියල් 350 විතර. ඉංගිරියට ඇවිල්ලා තවත් රත්නපුරා පාරේ ඉංගිරිය රත්නපුරා පාරේ ඉදිරියට එනකොට අර හතර දාන්න. කායෙන් හරි ඇහුවොත් මේ ස්ථාන හරි ප්‍රසිද්ධ තැනයි. නාන්න මරුම තැන. ඉංගිරිය නාච්චිමලේ කියනවා. ඊට පස්සේ පරේතොට මේ ආසන්න ප්‍රදේශයේ තමයි මේක පිහිටලා තියෙන්නේ. ඉතාමත්ම සුන්දර පරිසර පද්ධතියක්. විශේෂ දෙයක් කියන්න ඕනේ. ඉතින් මේ පරිසර පද්ධතියට ඕගොල්ලෝ එනවා නම් විනෝද වෙන්න එනවා නම් අනිවාර්යයෙන්ම ඕගොල්ලෝ අරන් එන කෙලිකසල ටික ආය අරන් යන්න. මෙතන දාලා පරිසරය විනාශ කරන්න එපා. ඒ වගේම බෝතල් බිඳලා මේවට දාන්න එපා. මොකෝ ඔබ වගේම තවත් කට්ටිය ඇවිල්ලා මෙතන විනෝද වෙනවා. අනතුරක් වෙන්න පුළුවන්. ඒ නිසා සියලුම අපද්‍රව්‍ය ආය අරගෙන යන්න. ඉතින් මේ නාන්න ඉස්සෙල්ලා අපේ යාළුවා ලිපක් කරන් ඇවිල්ලා තිබ්බ මැගි නූඩල්ස් දෙකක් හතරක් කරන් ඇවිල්ලා එකක් හදාගෙන බඩකට පුරවන තමයි නාන්න ගියේ. ඉතාමත්ම සුන්දර පරිසර පද්ධතියක්. විශේෂයෙන්ම ඉංගිරිය නාච්චිමලේ ඒ වගේම පරේතොට ඉතාම තාසන්න පැත්තේ ගිහිල්ලා තියෙන්නේ. ගොඩක් අය නිමාඩු පාඩුවේ මේතනට එනවා නාන්න කියන්න. විඳින්න. ඉතින් ඕගොල්ලන්ගේ පවුලත් එක්ක ඇවිල්ලා යාළු මිත්‍රයන් ඇවිල්ලා පරිසරයේ විඳින ගමන් සතුටු වෙන්න විනෝද වෙන්න. ඒ වගේම පරිසරයට කිසිම හානියක් වෙන විදිහට හැසිරෙන්න එපා. විනීතව හැසිරලා මේ සුන්දරත්වයේ විඳගෙන යන්න පුළුවන්. ඉතින් මේ විශේෂයෙන්ම ගොඩක් පිරිස මේ ප්‍රදේශයේ මේ ස්නානය කරන්න නාන්න කියන්නේ මේ පැත්තට එනවා. ඉතින් අපි දැක්ක පරිසරයට අපිරිසිදු වෙලා තියෙනවා. කැලි කසල එහෙම බැහැර කළා. ඒ ආයෙත් කියන්නේ වැඩේ කරන්න එපා. එහෙම කරන්න බැරි නම් එන්නත් එපා. මේ පරිසර පද්ධතිය අපිට නෙමෙයි ඊට පස්සේ අපේ ඊළඟ පරම්පරාවන්ට ගණනාවකට බාර දෙන්න ඕනේ. ඉතින් අපේ ජීවිතය රඳා පවතින්නේ මේ සුන්දර පරිසරයත් එක්කනේ, ස්වභාව ධර්මයත් එක්කනේ. අපි ස්වභාව ධර්ම විනාශ කරොත් අපිටත් අපි ස්වභාව ධර්මයේ කොටසක් නිසා අපිටත් ඒ ප්‍රතිවිපාක වලට මුහුණ දෙන්න වෙනවා. ඉතින් අපේ යාළුවා දැන් මේ හදනවා මේ මැගි නූඩල්ස් එක. ඉතාමත් පහසු මේ පොඩි ලිපක් කරගන්න පුළුවන්. පොඩි ගෑස් එකක් තියලා. ඉතින් ඔය විනෝද චාරිකාවක් ගියාට පස්සේ පොඩ්ඩක් තේ එකක් කියලා හදාගෙන නූඩල්ස් එක මොනවා හරි හදාගන්න. හරි වටිනවා. ඉතින් ඒ වගේ දෙයක්. ඒ වගේම මේ කැලි කසල අපි අයින් කළ වෙන මුරියකට දාලා. විශේෂයෙන්ම මේ යාළුවෝ සමහරකට මේ ටොපි කොලයක්වත් මේ පරිසරයට උදාහරණයක් කැමති නැහැ. ඔය මමත් මේවා එහාට මෙහාට දානකොට මටත් වෙනලා ඒ පරිසරයට හානි වෙනවා කියලා අපි වෙනම එකතු කරගත්තා මේ ටික අරන් ගිහිල්ලා කුණු දාන තැනකට මුදා හැරියා. ඉතින් මේ ස්වභාව සෞන්දර්යය කියන්නේ කොච්චර චමත්කාර දර්ශන මේ ගලා යන මේ දියපහර හරිම සුන්දරයි. ඉතින් මේ ගොඩක්ම මිනිසුන්ගේ මේ අපේ තියෙන මානසික පීඩාකාරී තත්ත්වයන් ඒවා මුදවාගෙන මේ පරිසරයක් තුළ සැරිසල්ලා විනෝද වෙන එක ඉතාමත්ම කරා අපි දැක්ක බර්ත්ඩේ සමරනවා ඒ වගේ ගොඩක් ඇවිල්ලා යනවා. ඉතින් හරිම මේ චමත්කාර දර්ශනයක්. මේ ස්ථානේ මේ දිගටම නාන්න පුළුවන්. ඉතින් අර මං කිව්වා වගේ පරිසරයට හානියක් නොවන විදිහට ඕගොල්ලෝ විනෝද වෙලා යන්න පුළුවන් තැනක් කියන්න පුළුවන්. ඉතින් එන්න මේ ඉංගිරියට ආවට පස්සේ කොළඹ මේ ඉංගිරිය රත්නපුර පාරේ. ඉතින් ඉංගිරියෙන් රත්නපුරා පැත්තට යනකොට ලොකු දුරක් යන්න නැහැ. ගිහිල්ලා ඔයගොල්ලන්ට මේ පරේතොට යන්න පුළුවන්. ඒ වගේම නාච්චිමලෙත් තියෙනවා. ඉතින් නාච්චිමලෙත් හරිම සුන්දර පරිසර පද්ධතියක්. මේ වීඩියෝ එකකුත් තියෙනවා මගේ. ඉතින් මේ තැන් ඉතින් ඔයගොල්ලන්ට හරිම ළඟයි කොළඹ අවට තියෙන පරිසර පද්ධතිය මේ සුන්දර තැන්. මේක කොළඹ ඉංගිරිය අයිති වෙන්නේ කළුතරට. ඉතින් හරිම මේ කොළඹ අවට. ඒ කියන්නේ මේ පරිසර පද්ධතියක් තියෙන කොළඹ අවට සුන්දර විඳින්න පුළුවන් තැනක් කිව්වොත් නිවැරදි. මේ කලාබසින දියදහර හැමෝටම සතුට ගෙනමින් හැමෝමගේම ගත සිත මනස සතුටු කරමින් විනෝද වෙමින් කටයුතු කරන්න පුළුවන් තැනක් කියන්න පුළුවන්. හැබැයි මේ සතුට ගේන මේ විනෝදය දෙන මේ දියපහරට මේ පරිසර පද්ධතියට හානියක් කරන්න එපා. ඊට පස්සේ අපි මේක හදාගත්ත යාළුවෝ නූඩල්ස් ටික ඊට පස්සේ අපි මෙහෙම අනුභව කරලා ඊට පස්සේ දියට වැස්සා. හරිම සිසිලසක් දැනෙනවා. ඇඟට මාරම සිසිලසක්. පොඩි වැහි පොදයකුත් තිබ්බා. ඒ වුණාට වැස්සේ නැහැ අපේ වෙලාවට. ඉතින් මේ ඉස්සල්ලාම අපි කරේ අපි ඉංගිරියට ඇවිල්ලා මේක ආවේ ඉංගිරියට ඇවිල්ලා ඉංගිරියෙන් අපි ගත්ත ට්‍රැවල් එකක් රුපියල් 350ක පමණ මුදලක් තමයි වැය වුණේ හතර දිනාටම. ඉතින් ඉංගිරියේ බස් එකේ ඇවිල්ලා ඊට පස්සේ ට්‍රැවල් එකක ආවා 350යි. ඉතින් ඊට පස්සේ මේ විනෝදය ගත්තා. ලොකු විහිදමක් කරගන්න එහෙම ලොකු මේකක් නෑ.
ඉතින් හරිම සතුටක් දැනුණා. ඉතින් මේ අවස්ථාව. ඉතින් ඔහොම තමයි ඊට පස්සේ මේ කියන්නේ ගොඩක් දිය මේ දියට බැස්සට පස්සේ ආයෙ ගොඩ එන්න හිතෙන්නේ. ඒ තරම මේ අමුතු සිසිලසක් දෙන්නේ. ගොඩක් මේකෙත් මේ යට තියෙන ගල් නිකන් ගල් තැනි තලාවක් වගේ. හරි පරිස්සමෙන් මොකෝ ලිස්සන සුළුයි. මමත් එක සැරයක් ලිස්සන්න ගියා මොකෝ මේ හරිම ලිස්සන යට. ඒ නිසා හරි පරිස්සමෙන් දිය නාගන්න කියලා කියන්න ඕනේ. විශේෂයෙන්ම එන අය පොඩ්ඩක් මේ අපි බැරිලාවත් අපිට අනතුරක් සිදු වෙන්න පුළුවන්. ඒ නිසා පරිස්සමෙන් මේ වගේ මත්ද්‍රව්‍ය ආරෝණය භාවිතා කරන්න එපා කියන්නේ. ඒ වුණාට අයිලොත් හරි පරිස්සමෙන් මේ වැඩේ කරන්න ඕනේ. පරිසරයටත් හානි වෙන්නේ නැතුව තමන්ගේ ආරක්ෂාව සලසාගෙන කියලා කියන්න මතක් කරන්න කැමතියි. ඉතින් හරිම සුන්දරයි මේ වගේ සුන්දර වන්න ලැහැබ්බක දිය දාරක් ගලාතනක යන තැනක මේ වගේ පුංචි ලේපක් ගන්න මොනවා හරි හදාගෙන කන එක අර රාජ භෝජනයක් වගේ තමයි. ඒ වගේම රසක් තමයි දැනෙන්නේ. නිකන් සාමාන්‍ය 5 star hotel එකකට කනවට වැඩිය රසක් දෙන්න කියලා කියන්න පුළුවන්. ඒක මේක කාලා නාලා ඊට පොඩි තේකකුත් හදාගෙන කිව්වා මම. ඉතින් හරිම සුන්දරයි. මට සීනි පොඩ්ඩක් ගෙනියන්න ප්‍රමාණය මදි වුණා. පොඩි කහට වගේ තමයි බොන්න හිතුනේ. ඉතින් කවදාද තේකක්වත් හදලා තියෙන්නේ. ඉතින් හරිම සුන්දර දවසක් වුණා මේකට ගියේ. මගේ යාළුවා ඒ වගේම මගේ බිරිඳගේ මල්ලි බිරිඳයි මමයි. ඉතින් අපි පස් දෙනා මේ ගමනට සහභාගී වෙලා ඒ දවස් ඉතාමත්ම සතුටු වෙනවා. නිමාඩු පාඩුවේ වෙසක් එකට පහුවෙනි දවස. හරිම සුන්දරයි. ඔයගොල්ලන්ටත් ඇවිල්ලා මේ වගේ සුන්දරත්වයේ විඳින්න පුළුවන් පරිසර පද්ධතියක්. පරිසරයට ආයෙත් කියනවා හානි කරන්නේ නැතුව ඔයගොල්ලන්ගේ පවුල පිටින් ඇවිල්ලා යාළුවොත් එක්ක ඇවිල්ලා පරිසරයේ විඳලා තමන් විනීතව හැසිරලා මේ පරිසරයටත් ආදරය කරමින් සතුට විඳිමින් විනෝදය විඳිමින් යන්න පුළුවන්. ඉතින් කොහොම තමයි ජීවිතේ හැමදාම පරිසරයත් එක්ක මේ සුන්දරත්වය විඳින්න ඕනේ. ඒකාකාරීකම මිදිලා ඔයගලන්ට මේ සුන්දරත්වය විඳිමින් කටයුතු කරාම මනසට ගතට සිතට මනසට දැනෙන සෝය නිරෝගීමත් පුද්ගලයෙක් කරනවා. ඉතින් ආයෙත් කියන්නේ මේ තැනට එන්න මේ සුන්දරත්වය විඳින්න කිසිදු හානියකින් තොරව මේ වටපිටාව වන්න මාරම සුන්දර වටපිටාව ගස් කොළන් වලින් ඇවිලා මේ දිය දහරත් මේ ගස් කොළන් වලින් ආරුක්ක වගේ නැමිලා තියෙන්නේ. හරිම සිසිලසයි. කියන්නේ ආරුක්ක වගේ නැමිලා හේවසේවනයි. ඒ නිසා හමුතු සිසිලසක් දැනෙනවා මේ ජලය. ඉතින් ඒක නිසා හරිම මේ වතුරට බැස්සට පස්සේ ආයෙ ගොඩ එන්නේ හිතෙන්නේ මේ ජලයටම වෙලා ඉන්න හිතන ඒ තරම් සිසිලසයි. මේ රස්නේ කාලෙනේ ඉතින් හරිම පීඩාකාරී තාලයක් නෙමෙයි. වැස්සත් මේ දාඩි දානවනේ ඉතින්. ඒ වුණාට මේ වතුරෙත් එක්ක ඉන්නකොට මේ වතුරට බැස්සට පස්සේ ආයෙ ගොඩ එන්න හිතෙන්නේ. ඉතින් ඔයගොල්ලොත් මේ සුන්දරත්වය විඳින්න ඊට පස්සේ අපි තේ එකක් හදාගෙන බීලා ඉතින් අපි කාපු මැගි නූඩල්ස් එක වුණා. ඊට පස්සේ තේ එකක් හදාගත්තා. තේ එකත් නාලා හොඳට රස්නේ පිටින් තේ එකකුත් ගහලා තමයි ගොඩ ඇවිල්ලා ආයෙ සුපුරුදු පරිදි ඉංගිරියට රෙවිලෙක් ගිහිල්ලා නිවාස බලා ගමන් කරා. ඉතින් එන්න සතුට විඳින්න පරිසරයට පද්ධතියට හානි කරන්නේ නැතුව විනීතව හැසිරලා මේ ස්වභාව ධර්මයේ විදිමින් ඕගොල්ලන්ගේ ගතට සිතට මනසට ආලෝකයක් ලබා ගන්න. ඉතින් ගිහින් එන්න ආයෙත් හම්බ වෙන මේ වගේ වීඩියෝ එකකින්.